විහාරාධිපති අති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සිල් සමාදන්ව සිටින සියලුම දෙනාගෙන් අවසරයි අද ඇසළ පුරපසළොස්වක් පොය දවසේ බුදුහාමුදුරන්ගේ දේශනයක් තියෙනවා අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි. ඒ වගේ දැන් මම කොට්ටාවේ පන්සලේ දේශනයක් කරලා ගුරු විද්‍යාලය හරියේ තමයි ආවේ. අපේ හාමුදුරුවෝ දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ විදිහ හදිසියක් පන්සලට එන්නේ ගියේ. ඉතින් මේ ආවට පස්සේ මේ දේශනයක් මේ විදියට විශාල පිරිසක් සිල් සමාදන්ව සිටිනවා ඒ අයට දේශනයක් කරන්නට කියලා. ඉතින් අපේ හාමුදුරන්ගේ ඉල්ලීම කොහොමවත් මහක දාන්නට බෑ. ඒ නිසා මම සුළු වේලාවක් හරි මේ දේශනය පවත්වලා යන්නම් කියලා බාරගත්. ඉතින් අද ඇසළ පුරපසළොස්වක් පොය දවස. අද දවස පුරාවටම වාර්ෂිකව පවත්වනු ලබන සිල් සමාදන් වීම හා දානමය පින්කම සීමා සහිත දකුණු ගොඩිගමුව සනස සමිතියේ මෙහෙයවීමෙන් සිද්ධ වෙනවා. ඒ විදිහේ සංවිධානයකින් සිද්ධ කරනු ලබන අද දවසේ කටයුතු අතරට එකක් තමයි මේ ගිහි දේශනය. අපි දේශනයක් කියලා කිව්වහම ධර්ම දේශනා පවත්වනවා අපේ හාමුදුරන් වහන්සේලා. උන්වහන්සේලාගේ ධර්ම දේශනාවලට අමතරව යම් යම් අවස්ථාවල අපටත් අවකාශ ලැබෙනවා මේ විදියට පිරිසට ධර්ම කරුණු පැහැදිලි කරලා දෙන්නට. අපි ඉගෙනගෙන තියෙන ආකාරයට ධර්මයේ පිළිබඳව කරුණු කාරණා කිහිපයක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. යත් ඇසළ පුරපසළොස්වක් පොය දවස පිළිබඳව මම හිතනවා අපි හැම කෙනෙක්ම පළමු කොටම දැනගත යුතුව තිබෙනවා. ඇසළ පොය අපි දන්නවා වෙසක් පොය, පොසොන් පොය වගේම වැදගත් කමක් තිබෙන පොහොයක් තමයි ඇසළ පොය කියලා කියන්නේ. ඒ ඇසළ පොය දවස මම හිතනවා ඊ타ත්ම වැදගත් වෙනව කරුණු රාශියක් අද දවස මුල් කරගෙන සිද්ධ වෙච්ච නිසා. අපේ සිද්ධාත් බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම සිදු වෙන්නේ අද වැනි ඇසළ පොය දවසක. ඒ පිළිබඳව කරුණු කාරණා විස්තර කරලා දෙන්නට කාල වේලාව නැහැ. කරුණු වශයෙන් අපි කතා කරමු. එකක් තමයි බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම සිද්ධ වුණේ ඇසළ පොය දවසේ. ඊළඟට අවුරුදු 29ක් දක්වා ගිහි ජීවිතය ගත කරා. ඒ ගිහි ජීවිතය ගත කරලා මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්, පැවිදිරුවක් මෙන්න මේ කරුණු දැකීම නිසා ඒ ජීවිතය පිළිබඳව තිබුණු ඇල්ම ක්‍රමයෙන් අඩු වෙලා ගියා. පැවිදිරුවක් දැකීමෙන් අපේ බෝසතාණන් වහන්සේට හැඟීමක් ඇති වුණා ඒ ක්‍රමය මීට වැඩිය හොඳ දෝ කියලා. ඒ බලාපොරොත්තුෙන් එදත් උයනට ගිහිල්ලා උයනේ ක්‍රීඩා කරමින් හිටියා. එතකොට මලකඳක්, පැවිදිරුවක් මේ විදිහේ දේවල් දැකීම නිසා ජීවිතය පිළිබඳව සෑහෙන අවබෝධයක් දැක්කා. පැවිදිරුව දැකීම නිසා ඒ කෙරෙහි බෝසතාණන් වහන්සේගේ සිත ඇදී ගියා.
මේ හැඟීමෙන් උයන් ක්‍රීඩාවේ යෙදෙන අතරේ මාලිගාවෙන් පණිවිඩයක් එනවා යසෝදරා දේවියට පුත් පුවණක් ලැබුණා කියලා. පුත් කුමරෙක් ඉපදුනා. බලන්න දැන් මේ ඉන්න අම්මලා තාත්තලා හැම කෙනෙක්ම තමන්ගේ භාර්යාවට දරුවෙක් ලැබුණ කිව්වහම ඒ ගැන අසතුට පළ කරන කිසිම තාත්තා කෙනෙක් නැහැ. හැම තාත්තා කෙනෙක්ම විවාහ දිවියට ඇතුළත් වුණාට පස්සේ ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඔන්නයි ආරංචිය. බලන්න ඒක නැතුව අද කොච්චර දුක් විඳිනවද? මොනතරම් දේවාල ගානේ ඊළඟ වෙන වෙනත් පුද පූජා පවත්වමින් මොනතරම් දෙනෙක් දුක් විඳිනවද? නමුත් මේ පියාණන්ට ඒක ඊතරම් සතුටුදායක ආරංචියක් වුණේ නැහැ. මොකද අර පැවිදි රුවක් පිළිබඳව මෙත ගැටීම නිසා ඒ පිළිබඳ සාමාන්‍ය අදහසක් Tamange හිතේ පළපදියම් වීම නිසා. ඒ නිසා මේ ආරංචිය ලැබුණු ගමන්ම මෙතුමාගේ මුලින් පිට වෙන්නේ මොකක්ද? රාහුලෝ ජාතෝ. රාහුලයෙක් උපන්නා. බන්ධනං ජාතං. බැම්මක් ඇති වුණා, හටගත්තා. එතකොට පණිවිඩකාරය මේක අහගෙන හිටිය මොකක්ද ඒ කතාව? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලයෙක් උපන්නේය, බැම්මක් ඇති වී. මෙන්න මේ කාරණේ ගිහිල්ලා පිය මහරජතුමාට දැනුම් දුන්නා. එතුමා මේ කරුණු දෙක මුල් කරගෙන මේ ප්‍රකාශය මුල් කරගෙන මුණු පුරාට නම කියනවා රාහුල කියලා. රාහු වගේ අල්ලා ගන්න නිසා රාහුල කියලා නම තිබ්බා. ඉතින් මෙන්න මේ විදියට රාහුල කුමාරයාගේ උපත සිදු වුණේ එහෙමනම් අද වැනි ඇසල පෝය දවසක. ඊළඟට දැන් මේ විදියට දුෂ්කර ක්‍රියා කරලා ගිහිගෙන් නිස්මිලා පැවිදි වෙලා සාවුරුදු දුෂ්කර ක්‍රියා කාලයක් ගත කරලා කොහොම හරි අවුරුදු 35 දී බුදු බව ලබා ගත්තා. බුදු බව ලබා ගත්තට පස්සේ උන්වහන්සේ ආපසු හැරිලා බලනවා කොහොමද මේ ආපු දුර ගමන පිළිබඳව. උන්වහන්සේට මතක් වෙනවා සෑහෙන අමාරුවෙන් තමයි මම මේ තැනට ආවේ. බොහොම අමාරුවෙන් විශාල වෙහසක් විශාල පරිශ්‍රමයක් දරලයි මම මේ තැනට ආවේ. එතකොට Taman අවබෝධ කරගත්තු ධර්මය ඊ타ත්ම ගැඹුරුයි. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් පඤ්ඤාවන්තස්ස. ප්‍රඥාව තියන අයට. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයෙන් නුවණ නැති අයට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කමක් නැහැ කි. නායං ධම්මෝ දුප්ප. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේට කල්පනා වෙනවා මේ ඉන්න සියලුම දෙනා සියලුම සත්වයින් කෙලෙස් සහිතයි. කෙලෙස් සහිතයි. ඒ නිසා Taman මේ විදියට ධර්මයේ දේශනා කරන්නට යෑම මට මහත් වෙහෙස කරයි. ඒ නිසා ධර්ම දේශනා කිරීමේ අදහස අත්හැරලා දැම්මා. නමුත් මේ වෙලාවේ මහා බ්‍රහ්මයා ඉදිරිපත් වෙලා සියලුම සත්වයා වෙනුවෙන් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටිනවා ස්වාමීනි විශාල පිරිසක් ඉන්නවා ධර්මය නැමැති අමෘතය පානීය කිරීමේ බලාපොරොත්තු වෙයි. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට බැරි වෙනවා ඔබ වහන්සේ ඔය සම්මතේ පිහිටා සිටියොත්. ඒ නිසා සත්‍යයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන්නට කිව්වා. ආරාධනෙ පිළිගත්තා. පිළි අරගෙන ඊළඟට උන්වහන්සේ කල්පනා කරනවා කාටද මම මේ ධර්මය දේශනා කරන්නේ?
ඉස්සිස්සෙල්ල හාපුරා කියලා කාටද මේ ධර්මයේ දේශනා කරන්නේ? උන්වහන්සේට මතක් වෙනවා තමන්ට ශිල්පි ගැන්වුව ගුරුවරු දෙන්නෙක් හිටියා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය කියලා දුන්නු ගුරුවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තමයි ආලාර කාලාම කියලා කියන්නේ. ආලාර කාලාම. මේ ගුරුතුමා පිළිබඳව කිව්වා. එතුමා ජීවතුන් අතර නැහැ. එහෙමනම් ඒ අදහස අත්හැරියා. ඊළඟට මතක් වෙනම දෙවෙනි ගුරුවරයෙක් හිටියා උද්දකරාම කියලා. මේ ගුරුතුමා කොහෙද ඉන්නේ කියලා ඊළඟට සොයලා බැලුවා. ඊයේ රෑ අද නම් බැලුවේ ඊයේ රෑ එතුමන් පරලොව ගිහින්. එහෙමනම් ඒ අදහස මුදුන් පමුණවා ගැනීමට උන්වහන්සේට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ගුරුවරුන්ට ධර්ම දේශනා කිරීමට තිබුණු උවමනාව ඕනෑකම අත්හැරලා දැම්මා. ඊළඟට මතක් වෙනවා අර දුෂ්කර ක්‍රියා කරානේ අවුරුදු 6ක් පස්සේදී අනේ එයාට නම් බුදු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මෙච්චරත් මහන්සි අරගෙන බැරි වුණා නම් කියලා අත්හැරලා දාලා යන්න ගියානේ. මෙන්න මේ පිරිස කොහොම වුණත් අන්තිම කාලේ අත්හැරලා දාලා ගියත් මේ අයටවත් පළවෙනි ධර්ම දේශනාව පවත්වන්නට ඕන කියලා. කුසල බැලුවා මේ අය වාසනාවට වගේ ඉන්නවා බරණැස ඉසිපතනේ වාසය කරන. අන්න උන්වහන්සේ මේ 5 දෙනා සොයාගෙන වැඩමවලා පළමුවෙනි ධර්මයේ ධම්මචක්කප්පවත්තන කියන මේ සූත්‍රයෙන් පළවෙනි ධර්ම දේශනාව දේශනා කළෙත් අද වැනි දවසක. අසල මාසේ පුරපසළොස්වක පොය දවසක තමයි ධර්මය පළමු වරට දේශනා කරේ. එහෙමනම් ඒ සිදුවීමත් ඊළඟට බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ අවුරුදු 45ක් තුරිත අතුරිත චාරිකා මගින් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව සුවාසු දහසක් ධර්මස්කන්ධය දේශනා කරපු බව තමයි දේශනාවේ සඳහන් වන්නේ. මේ විදියට ධර්මයේ දේශනා කරලා පිරිනිවන් පෑවට පස්සේ ඔන්න ශාසනයේ අර්බුද ඇති වෙන්න පටන් ගත්තා. එතකොට මේ වන විට ශාසනයේ බාරකාරත්වය ලබාගෙන සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණයෙන් මාස 3ක් ගිය තැන මේ තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට කටයුතු කරපු සුභද්‍ර කියන මහලු කාලේ පැවිදි වෙච්ච භික්ෂුවක් හිටියා. ඉතින් මේ භික්ෂුවගේ ප්‍රකාශයක් මුල් කරගෙන ශාසනික වශයෙන් සංගායනාවක් පවත්වන්න අදහස් කරා. මෙන්න මේ සංගායනාව පවත්වන්නට තීරණය කරේ රජගහ නුවර වේභාර පර්වතයේ සප්තපන්නි කියන ගල් ගුහාවේ අජාසත් රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන. එහෙමනම් මෙන්න මේ කාර්ය සඳහා මූලික වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ අද වැනි ඇසළ පොයේ දවසේ. කටයුතු ආරම්භ කරලා ගල් ගුහාවක් ජරාවාස වෙලා තිබුණේ. ඒ නිසා මාස කීපයක් තිස්සේ මේ ගල් ගුහාවේ සප්තපන්නි කියන ගල් ගුහාවේ වාසය කළ යුතුව තිබුණා. ඒ සඳහා සුදුසු විදියට කැඩිච්ච බිනිච්ච තැන් පිළිසකර කරලා මේක සකස් කරා ඊළඟ පුරපසළොස්වක පෝය දක්වා. ඒ කටයුතු ආරම්භ කරපු දවසත් එහෙමනම් ඇසළ පුරපසළොස්වක පෝය දවස. ඊළඟට අපි දන්නවනේ මහනුවර පිළිබඳව කතා කරනකොට අපිට මතක් වෙනවා දලදා මන්දිරේ වැඩ ඉන්න දලදා වහන්සේ පිළිබඳ. හේමමාලා දන්ත කුමාර් කියන මේ දෙදෙනා විසින් අපේ රටට වැඩමවන්නට යෙදුණු මේ දලදා වහන්සේ වෙනුවෙන් පෙරහැරක් ආරම්භ කරලා තිබෙන්නේ අද වැනි ඇසළ පුරපසළොස්වක පෝය දවසක.
ඊළඟට එවැනි කටයුතු ආරම්භ කරලා ලංකාවෙත් ඊළඟට වැදගත් කරුණක් තමයි රුවන්වැලි සෑය. රුවන්වැලි සෑයේ කටයුතු ආරම්භ කරපු දවස හැටියට සඳහන් වෙන්නේ අද දවස. ඊළඟට අදින් පස්සේ මාස 3ක් අපට එළඹෙනව වැදගත් කාල පරිච්ඡේදයක්. අකුරු දෙකකින් හඳුන්වන්නේ. මේ කාලය අකුරු දෙකකින්. මොකද්ද? වස් කාලය කියන්නේ. අන්න වස් කාලයේදී අපේ විශ්වාසයක් තිබෙනවා බෞද්ධයන් හැටියට භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරාට පස්සේ උන්වහන්සේලාගෙන් අපට ධර්ම දානය ලැබෙනවා. අපට ධර්ම දානය කතේන ධම්ම දානේන තේසං පච්චුපකාරකම් කියලා දක්වලා තියෙන්නේ. අපේ සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඊළඟට ඒ උපස්ථාන ලබා ගන්න භික්ෂූන් වහන්සේ අපට ධර්ම දානය ලබා දෙනවා. ධර්ම දානය කරනවා. එහෙමනම් මෙන්න මේ වැදගත් කාලයේ ආරම්භයත් අද වැනි ඇසල පුරපසළොස්වක් පෝය දවස. අද වගේ මේ හැමදෙනාම හැන්දෑ කාලයේදී මේ පින්කමට සම්බන්ධ වෙනවා. එතකොට ඒ පින්කමට සම්බන්ධ වීමට කලින් තමයි මේ විශාල පිරිසක් අද සීල සමාදානයේ පිහිටලා තිබෙන්නේ. අපි දන්නවා සෑම කටයුත්තකම ආරම්භය සිද්ධ කරන්නේ බෞද්ධයන් වශයෙන් නමට හරි පන්සිල් ගැනීම. පන්සිල් ගැනීම. එතකොට සමහර විට අපි මේක චාරිත්‍රයක් විතරක් වෙලා තියෙනවා. සිරිතක් වශයෙන්. දැන් ඊ.ඩබ්ලිව් අධිකාරම් මාත්මය ප්‍රකාශ කළා තිබෙනවා පන්සිල් ආරක්ෂා කරනවා නම් හැමදාම හැම විටම පන්සිල් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් ජීවිතේටම එක දවසක් සිල් සමාදන් වුණාම ඇතකි. නමුත් අපි අද ඒක චාරිත්‍රයක්. න්‍යාය පත්‍රයේ මුලින්ම තියෙන්නේ ආගම සිහි කිරීම, පන්සිල් සමාදන් වීම. ඒ නිසා අන්න ඒ විදියට මේ හැම කටයුත්තකම ආරම්භය සීලය. සිල් සමාදන්. එතකොට මේ හැම දිනාමත් සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ සිල් සමාදන් වෙලා තමයි සන්ධ්‍යා කාලයේදී අර වස් සමාදන් කරවීමේ කටයුත්තටත් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදියට සිල් සමාදන් වෙන්නේ අපේ ගෙවල් වහිනකොට තෙමෙන නිසා. කවුරුවත් හිතනවද මේ ගෙවල් දොරවල් තෙමෙන නිසා, හුළඟ එන නිසා අනේ පන්සලටවත් ගිහිල්ලා මේ විදියට අද දවස ගත කරන්න ඕන කි. එහෙම එකක් නැහැ. අපි දහසක් කටයුතු මැද්දේ මහා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. මහා දුෂ්කර ජීවිතයක්. අපි දන්නවා ආර්ථික වශයෙන් අපි හැමදෙනාම මහා කරදරවලට මුහුණ පාලයි මේ ආර්ථිකය අපි ජය ගන්න. එතකොට අපි භික්ෂූන් වහන්සේට ආරාධනා කරන්නේ සිව්පසයෙන් උපස්ථාන කරනවා කියන. බලන්න අද හැන්දෑවේදී මේ පිළිබඳව අවබෝධ කරගන්නට අවකාශ ලැබෙයි. සිව්පසයෙන් මොනවද මේ සිව්පසය කියලා කියන්නේ? ඔව් චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලාන ප්‍රත්‍ය. එතකොට මේ සිව්පසය කියලා ප්‍රකාශ කරන්නේ මොනවද කියන එක අපි කල්පනා කරලා බැලුවේ. අපේ ප්‍රධානම අවශ්‍යතා හතරක් බුදුහාමුදුරුව සම්පාදනය කරලා දෙන්න මග සලසාගත් ආකාරය තමයි මේ සිව්පසය කියලා කියන්නේ. අපි දන්නවා අපි හැම කෙනෙකුටම අවශ්‍යයි ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඊළඟට ඉන්න හිටින්න ගෙයක් දොරක්, ලෙඩට දුකට බේත් හේත් කියන මේ අවශ්‍යතා හතර. අන්න අපි පොරොන්දු වෙනවා හාමුදුරුවනේ අපි මේ වස් කාලය තුල චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසයෙන් ඔබ වහන්සේලාට උපස්ථාන කරනවා. එතකොට චීවර කියලා කියන්නේ දැන් අපි නානා විදිය ඇඳුම් පැළඳුම් අඳිනවා.
මේ ලෝකයේ වෙනස් නොවි එක දිගට පවතින එකම ඇඳුම මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? අරහත් ධජය හැටියට නම් කරන හඳුන්වන මේ සිවුර තමයි. අපේ ඇඳුම් එක එක කාලවලට එක එක විදියට විශේෂයෙන්ම කාන්තා පක්ෂයන් නොඑක් විදියට වෛවාරන්න විදියට නොඑක් විදියට ඒ ඇඳුම වෙනස් වෙලා ගියා. කාලයක් තිබුණා කොට්ට උර ඇඳගෙන යන. කොට්ට උර ඇඳගෙන යන. ඉතින් එක කවි මඩුවකදී එක්තරා කවියෙක් ප්‍රකාශයක් කළා. ඒ කවියක් කිව්වා ඒ ඇඳගෙන යන මිනිහි ගවුම හත් කඩකට පැහිලා යන්නේ. අමාරුවෙන් අඩිය තියෙන කල ඊළඟට අනේ දෙවියනේ පැලියන් මිනි ගවුම සත් කඩකට කියලා. ඉතින් ඒ විදිහේ තත්වයන්ටත් මුහුණ පාන්න දැන් හැබැයි අපිට තිබෙනවා අපේ අනන්‍යතාවය සඳහා නිල ඇඳුමක්. පිරිමින් වන අපට ජාතික ඇඳුම. කාන්තා පක්ෂයට ළමා සාරියක. මෙන්න මේ ඇඳුම්ෙන් සැනසුණු අය මොනතරම් ලස්සනද. අපේ අපවත් වී වදාළ මඩියේ මහානායක හඳුරු ප්‍රකාශ කළේ ඉරිද දවසට මහරගම හන්දිය මොනතරම් ලස්සනට මේ දහම් පාසල් දරුදරියන්ගෙන් බැබලෙනවද කියන. ආන්න ඒ නිසා මේ ජාතික අනන්‍යතාවය සඳහා අපට નિયમિત ඇඳුමින් අපි සැරසෙන්නට ඕන. බෞද්ධකමයි. ඇයි අපි ඇඳුමක් පාවිච්චි කරන්නේ? මෙන්න මේ මූලික කාරණාව තේරුම් ගත්තොත් වෛවාරන්න ඇඳුම් වලට අපි පෙළඹෙන්නේ නැහැ. ඇඳුමක් අඳින්නේ ලැජ්ජාව සහ බය. අන්න බුදුහාමුදුරුවෝ මේක සකස් කළ දුන්නා. පංසුකූල චීවරං නිස්සාය පබ්බජ්ජං. පංසුකූල චීවරං. අද විදියට අද තියෙන ක්‍රමයට ලුම්බිනි ස්ටෝර්ස් එකට ගියහම අපිට ඕන විදියේ සිවුරක් ගන්න හැකි. වෙනත් ඔය යටපිරිකර මාලිගාවකට ගියහම ඕන විදියකට. නමුත් එදා ඒ විදියේ පහසුකම් තිබුණේ නැහැ භික්ෂුන් වහන්සේට සිවුරු සපය ගන්න. පංසුකූල සිවුරු. අපි කෙනෙක් මරුණට පස්සේ සොහන් කරලා ඒ උඩින් ඉස්සර කාලේ රෙදි කෑල්ලක් එල්ලනවා. මෙන්න මේ රෙදි කෑල්ල අරගෙන ඇවිල්ලා තමයි භික්ෂුන් වහන්සේලා තමන්ගේ සිවුර සකස් කරගන්නේ. ඒ විදියට සිවුරක් හදාගන්න සම්පූර්ණ කරගන්න සමහර විට මාස ගණනක් ගත වෙනවා. ඒ නිසායි භික්ෂුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනකොටම පොරොන්දුවක් ගන්නවා බුදුහාමුදුරුවෝ. මොකක්ද? පංසුකූල චීවරං නිස්සාය පබ්බජ්ජං. මම පැවිදි වෙන්නේ මේ පංසුකූල සිවුර සඳහා. ඊළඟට පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බජ්ජං. අද වගේ පන්සලට දාන ගෙලන්න දෙන සිරිතක් එදා තිබුණේ නැහැ. හැම භික්ෂූන් වහන්සේ කෙනෙක්ම අනිවාර්යයෙන්ම පිණ්ඩපාතේ වැඩි යුතුව තිබුණා. මේ පිණ්ඩපාතයෙන් තමයි උන්වහන්සේලා යපුනේ. ඒ නිසා අන්නේ පිණ්ඩපාතයට සමහර විට ලුණු නැතුව ලැබෙන්න පුළුවන්, ලුණු වැඩිව ලැබෙන්න පුළුවන්. ඒ නිසා નિયમિત විදියට කටට රහට ආහාරයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. පැහැදිලිනේ අපේ බෝසතාණන් වහන්සේ මුල් දවසේදී පිණ්ඩපාතේ වැඩලා ලබාගත් ආහාරය දැක්කහම උන්වහන්සේට පිළිකුලක් ඇති වුණා. නමුත් ඒ පිළිකුල් හැඟීම යටපත් කරගෙන සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ඒ දානි වැළඳුවා. අන්න දෙවෙනි අවශ්‍යතාවය තමයි ආහාර පාන. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පිණ්ඩපාතය නියම කරා. අනිත් එක චීවර පිණ්ඩපාත සේනාසන ඉන්න ගෙයක් දොරක් අද තිබෙනවා. නමුත් එදා භික්ෂුන් වහන්සේ වාසය කරේ කොහෙද? රුක්ඛ මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජං. ගස් මුල්වල, ගස් බෙන්වල සහ ගල් ගුහාවල තමයි එදා වාසය. මෙන්න මේ විදියට උවයි අවුවෙන්, වැස්සෙන්, පින්නෙන්, මදුරුවන්ගෙන් වන උපද්‍රව අනන්තයි අප්‍රමාණ. ඒ සියල්ලම විඳ දරාගෙන
රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජං කියලා පොරොන්දුවක් ගන්නවා. මම පැවිදි වෙන්නේ මොකටද? මෙන්න මේ ගස් බෙන්වල ගල් ගුහාවල සෙනසුන් සඳහා. අනිත් එක තමයි ලෙඩට දුකට අපට අවශ්‍ය කරන බේත් හේත්. බලන්න බුදුහාමුදුරුවෝ මේක බොහොම පහසුවෙන් निराකරණය කරා. මොකද්ද? පෝති මුච්ච බේසජ්ජං නිස්සාය පබ්බජ්ජං. මේ බෙහෙත සකස් කරගන්න හැටි ඇහුවොත් නම් සමහර විට අපිට පිළිකුලක් හිතෙනවා. මොකද්ද? තරුණ ගවයන්ගේ මූත්‍රා එකතු කරන. තරුණ ගවයන්ගේ මූත්‍රා එකතු කරන. ඊළඟට ඔය එකතු කරන බැරල් එකක් කියමු අපි ඕකට දානවා අරලු ගෙඩිය තලලා ඒක මදේ යස් කළා අරලු ගෙඩිය. සෑහෙන ප්‍රමාණයක් මේකට දාලා ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා හොඳට වැස්ම දාලා ඊළඟට පොළවේ වල දානවා. මාස ගණනක් අර පොළව යට තියෙනවා. පොළව යට පල්ලුණාට පස්සේ ඊළඟට ඒක පෙරලා අරගෙන ඒක තමයි ඕනම උනට හෙම්බිරිසාවට කැස්සට ඒ හැම දෙයකට. දැන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ අරලු බුළු නෙල්ලි රසකින්ද වං ඇපල හාතවාරි ওই වගේ දේවල් කලන් අට බැගින් අරගෙන ඒවා ඉතින් පත අටට එක පතට හිඳවලා උදේට සයින්දලුණු දාලා හවසට සීනි දාලා බොන්නේ. අන්න ඒ වගේ කෝකට තෛලය හැටියට ඉදා දුන්නේ මොකද්ද? මෙන්න මේ පූති මුත්ත බේසජ්ජං. ගව මුත්‍රා වලින් පල් කරන ලද අරලු. මේ නිසා එදා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරා. එහෙමනම් අන්න මේ කියන සිව්පසයෙන් උපස්ථාන කරන්න අපි අද පොරොන්දු වෙනවා. එතකොට සිල් සමාදන් වෙලා ඉඳගෙන හැන්දෑ කාලයේදී ඒ විදියට අපි පොරොන්දු වෙනවා. උන්වහන්සේලා අපිට ධර්මයෙන් අනුශාසනා කරනවා. එතකොට මේ විදියට හැම කෙනෙක්ම සීල සමාදානෙ මේ සීලේ පිළිපීමත් මොන විදියද කියන එක අපි පැහැදිලි කරා. මෙන්න මේ පිළිබඳව හොඳ නිදර්ශන කතාවක් පැහැදිලි කරලා තිබෙනවා. සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් ඉස්සර කාලේ වාසය කරා. මේ භික්ෂූන් වහන්සේ සිල් ආරක්ෂා කරගෙන පිණ්ඩපාතේ වඩිමින් තමයි තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ. ඉතින් මේ විදියට උදේට පිණ්ඩපාතේ වඩිනවා, මේක වළඳනවා, ඊළඟට දවාලට පිණ්ඩපාතේ වැඩලා ඒ පිණ්ඩපාතගෙන පාත්‍රය දන්ශාලාවෙන් තියලා ඊළඟට නාන්න යනවා. නාන්න ගිහිල්ලා එන අතරේදී එක දවසක් නාන්න ගිහිල්ලා එන්නේ ඉස්සෙල්ලා මේ දන්ශාලාවට හොරෙක් පනින්න. හොරා වටපිට බලනවා. වටපිට බලනකොට මෙයාට පේනවා අර දානි පාත්‍රය. හැබැයි කොච්චර හොරා වුණත් පොඩ්ඩක්වත් කෑවේ නැහැ. කන්නේ නැතුව මෙයා කල්පනා කරනවා දැන් මේ පින්නපාත කරගෙන ආපු හාමුදුරුවෝ නාන්න ගිහිල්ලා ඇවිල්ලා මේක වළඳයි. වළඳලා හැබැයි මට භාගයක් ඉතුරු කරලා නුදුන්නොත් අද හැන්දෑවට හොඳ පාඩමක් උගන්වනවා. මොකද්ද? අද හැන්දෑවට මේ පන්සලේ තියෙන වටින කියන හැම දෙයක්ම හොරකම් කරගන්න කියලා හිතාගෙන දැන් එළියට වෙලා ඉන්නවා. හාමුදුරුවෝ නාගෙන ඈත තියාම පන්සලට ආව ඈත තියාම දකින්න මේ හොරා. හොරා දැකලා හාමුදුරුවෝ කියනවා උපාසක මහත්තයෝ අද යන්න එපා. අද යන්න එපා. ඔය තියෙන පාත්‍රයෙන් භාගයක් මම ඔබට දෙනවා. එතකොට ඉවරයිනේ. කල්පනා කරේ මෙයා හිතුවේ මොකද්ද භාගයක් මට නුදුන්නොත් පන්සලේ තියෙන වටින කියන හැම දෙයක්ම හොරකම් කරනවා. එහෙම කියලා ඉන්න අතරේ හාමුදුරුවා ඉතින් කාටද හොරකම් කරන්නේ? හාමුදුරුවෝ දානේ වැළඳුවා අනිත් ටික අර මිනිහයට දුන්නා. කාලෙකින් කුසපුරා හොඳට කටට රහට ආහාරයක් ලබා දුන්නා කියලා දැන් මේ හාමුදුරුවන්ට විශාල ගෞරවයක් ඇති වෙනවා. ගෞරවයක් ඇති වෙලා මෙයා කල්පනා කරනවා දැන් ඉතින් හොරකම් කරන්න බෑනේ.
ඒ නිසා මේ හාමුදුරුවන්ගෙන් මගේ ජීවිතය සැපවත් කර ගන්නට මොකක් හරි උපදේශයක් ලබා ගන්නට ඕන. උපදේශයක් ලබා ගන්නට ඕන. හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ මම හොරකම් කරලා තමයි මගේ ජීවිතය පවත්වාගෙන ඉන්නේ. ඔබ වහන්සේට පුළුවන් නම් මගේ මේ ජීවිත පැවැත්ම වෙනස් කරන්න ඒ සඳහා අවශ්‍ය උපදේශයක් ලබා දෙන්න. අන්න මේ භික්ෂුන් වහන්සේ කියනවා හැම දෙයකම අපේ බුදුහාමුදුරු උගන්වන්නේ මූලාරම්භය සීලය. ඒ නිසා සිල්පද පහක් තිබෙනවා ඔබට පුළුවන් අන්න ඒ සිල්පද පහ ආරක්ෂා කරන්න. අනේ හාමුදුරනේ පහක් නම් බෑ එකක් විතර නම් පුළුවන්. එක සිල්පදයක් විතර. මොනවද ওই පහ කොයි එකටත් කියන්නකෝ බලන්න. ඔන්න ඉතින් පැහැදිලි කරනවා සතුන් මැරීමෙන් වැළකීම. හොරකම් කිරීමෙන් වැළකීම. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීම සහ සුරාපානයෙන් වැළකීම. අනේ හාමුදුරනේ හතරක් නම් මට කොහොමවත්ම පොරොන්දු වෙන්න බෑ. හැබැයි ඒ තුන්වෙනි එක නම් ටිකක් මම මහන්සි ගන්නම්. තුන්වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරන්න මම ටිකක් මහන්සි ගන්නම්. කියලා හොඳයි පහම බැරි නම් එකක් හරි ආරක්ෂා කරන්නකෝ කියලා. එහෙමනම් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ සිල්පදේ පිහිටෙව්. මෙයා අවසර අරගෙන ගියා. ගිහිල්ලා ඉතින් නොඑක් විදි අර හොරකම් කරනවා බොරු කියනවා සුර ඒවා හැම එකක්ම කරනවා. හැබැයි මේ එකක් ආරක්ෂා කරනවා. ඔහොම දවස් ගත වෙද්දී මෙයා මේ නගරේ තිබෙන මේ නගරේ හිටියා විශාල මහා ධනස්කන්ධයක් තියෙන මහා සිටුවරේ. මේ සිටුතුමා එදා තිබිච්ච සම්ප්‍රදාය අනුව නත්ති ගෝ සමිතං ධනං ගව සම්පත හා සමාන ධනයක් නැහැ කියන පදනම මත මේ සිටුවරයත් විශාල ගව පට්ටියක් පවත්වාගෙන ගියා. මෙන්න මේකට වැඩේ දෙන්න මේ හොරා එදා කල්පනා කරා. මොකද්ද මේ ගව පට්ටියට හැන්දෑවේ ගිහිල්ලා ගවයෙක් දෙන්නෙක් හොරකම් කරන්නට මෙයා තීරණය කරගෙන එදා දවසේ රැබෝ වුණාට පස්සේ කොහොම හරි අර ගව පට්ටියට පන්නේ. ගව පට්ටියට ගියාට පස්සේ ගව පට්ටියේ හිටිය ගවයෝ කලබල වෙලා නොඑක් විදිහට දඟලන්න පටන් ගත්තා. ඔය වෙලාවේ ඇහැරෙනවා සිටු දේවියට. සිටුතුමාට නිින්ද ගිහිලා නමුත් සිටු දේවියට ඇහැරෙන. සිටු දේවිය එළියට ඇවිල්ලා බැලින්නම් මේ ගව පට්ටියේ මහ කලබලයක්. ඉතින් ටිකක් විපරම් කරනකොට මිනිස්සේ කීපැත්ත. මොකද මේ වෙලාවේ මේ? හැබැයි මේ සිටු දේවියගේ චරිතයත් ටිකක් වැරදි විදියට ගත කරන චරිතයක් බව තමයි පොත්පත්වල සඳහන්. ඒ නිසා හොරකමට ආපු කෙනා හරි කමක් නැහැ. තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ක්‍රමයක් මෙයා බැලුවා. අන්ධ භූත ජාතකෙත් තිබෙනුනේ සබ්බා නදී වංකගතා සබ්බේ කට්ඨමයාවනා සබ්බිත්තියෝ කරේ පාපං ලබමානා නිවාතකේ. සියලුම ගංගා ඇදව ගලන්නේ හැම වනයකමත් දැවය තිබෙන්නේ. ඉඩකඩ අවසර ලැබුණොත් ඉන්නේ කොයි අඟනද වරදෙහි නොබැඳෙන්නේ. ඒ නිසා ඉතින් ඒක සාධාරණයි. මෙන්න මේ සිටු දේවියත් ඒ අදහස තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මෙයත් එක්ක නොඑක් විදියට සාකච්ඡා කරා. ඉතින් මේ මිනිහයාට මතකුනේ දැන් මම මේ ඉන්නේ මේ විදියට සිල්පදයක් ආරක්ෂා කරන්න. ඒ නිසා ඒ සිල්පදේ ආරක්ෂා කරන්න බැඳිලා තියෙන නිසා මට නම් බෑ ওই වැඩි. මේක ඇහෙනවා සිටුතුමාට. සිටුතුමා හිමිහිට දොර අරගෙන ගිහිල්ලා අනිත් සේවකයොත් එක්ක ඇවිල්ලා මේ සිටු දේවියගේ අතපය බැඳලා පැත්තකට දාලා මේ සිටුවරයා මොකද කරන්නේ අර හොරාව තමන්ගේ සහෝදරයෙක් හැටියට සලකනවා කියලා සිටුමාලිගාවෙන් භාගයක් එයාට පවරන. මෙන්න දැන් මෙයා කල්පනා කරන යකෝ
මේ එක සිල්පදයක් ආරක්ෂා කරලා මෙච්චර දේවල් ලැබුණා නම් සිල්පද පහම රැක්කොත් හොඳට හිටි. ඒ නිසා මෙයා කල්පනා කරනවා සිල්පද පහම ආරක්ෂා කරන්න යන්න ඕන දැන් මගේ යහළුව හමු වෙන්න. සත්පුරුෂයා හමු වෙන්න. හාමුදුරුවෝ හමු වෙන්න මේ සිද්ධිය කියලා හම්බ වෙලා ඊළඟට සිල්පද පහම සමාදන් වෙලා හොඳ උපාසකෙක් බවට මේ පුද්ගලයාපත් වුණා කියලා තමයි සඳහන්. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහේ ප්‍රයෝජන ලබන්න ඒ විදිහේ දේවල් ලබන්න නෙමෙයි අපි සිල් සමාදන්. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු. ගුණවත්කමක් තියෙන්නට ඕන. ඊළඟට ඥානයක් තියෙන්නට ගුණ නැන. ඒ නිසා ගුණවන්තකම ඇති කරගන්නට නම් අපි අනිවාර්යයෙන්ම පූය දවසටවත් පන්සලට එන්න ඕන. පන්සිල් හැමදාම සමාදන් වීම කොහොම වෙතත් පොය දවසටවත් අඩු වශයෙන් විහාරයට ඇවිල්ලා අෂ්ටාංග සීලය සමාදන් වීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අන්න ඒ යුතුයකම තමයි අද මේ සනස සමිතියේ හැම දිනාම එකතු වෙලා මේ සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා අද මේ විදියට ඇසල පොය කියන්නේ වැදගත් පොය දවසක්. ඒ උතුම් පොය දවසේ අපි සෑම දිනාම ඒක රාශී වෙලා වැදගත් පින්කමකට සම්බන්ධ වෙලා සීල සමාදානයේ පිහිටලා කය වචන දෙක සංවර කරගෙන ඊළඟට භාවනානුයෝගීව කටයුතු කිරීමෙන් සිතේ සංවරයත් ඇති කරගෙන මෙලොව යහපත පරලොව යහපත දෙලොව අභිවෘද්ධිය සලසා ගන්නා ගමන් අපි හැම කෙනෙකුගේම ප්‍රධාන අරමුණක් තිබෙනවා. මලක් පූජා කරත් බලන්න අපි ඒ පරමාර්ථය පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. මලක් පූජා කළත් ඒ විදියට ලබන්න පුළුවන් නම් මේ මෝක්ෂය කියන එක අන්න ඒ මෝක්ෂය ලබා ගැනීම තමයි අපි හැම කෙනාගේම පරමාර්ථය. ඒ නිසා අන්නේ මෝක්ෂය ලබා ගැනීමට මේ සියලු කුසල සම්භාරයන් ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා. මෙලොව ජීවිතය සාර්ථක වේවා, පරලොව ජීවිතයත් සාර්ථක වේවා, දෙලොව ජීවිතය සපවත්ව ගත කිරීමෙන් අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වන උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා. ඉතින් මේ අවස්ථාවේ විශේෂයෙන් අපේ හාමුදුරන් වහන්සේට নমස්කාර පූර්වකව අපේ ගෞරවනීය নমස්කාරය පුද කරනවා. අද මේ පිරිසට මෙවැනි සුළු වේලාවක් හරි මෙවැනි දේශනයක් පවත්වන්නට අවකාශ ලබා දීම බොහොම හොඳට හැම දිනම අහගෙන හිටියා. එයින් තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්නට අවශ්‍ය කරන දේ විතරක් අරගන්න අනිත් සියල්ලම පැත්තකට දාන්න. ඒ අනුව තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා.